හරි. දැන් ඔයාලා ඉගෙන ගන්නවානේ ආවර්තතාවකු කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා මූල ද්‍රව්‍ය 20ක් ඉගෙන ගන්නවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් කියලා. ඒ වගේ 20ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාලා ලැබ් වල දැකලා තියෙනවා. තව කොයි හරියෙත් ඔය ආවර්තතාවකු කියලා ඒවා දැකලා ඇති. එතකොට ඔයාලට කවදාවත් හිතිලා තියෙනවද ආවර්තතාවකු කියන්නේ මොකද්ද? දැන් ඕක පටන් ගත්තේ කොහොමද? ඕක ඉස්සරහට ආවේ කොහොමද? කවුද ඕක පටන් ගත්තේ මේ ආවර්තතාවකු කියලා එක? මේක දෙන වදයක් අයියෝ එපා වෙනවා කියලා හිතෙනවනේ අනිවාර්යෙන් හිතෙන්න ඕනේ. එතකොට ඕකේ ඉතිහාසය පොඩ්ඩක් හරි රහ පැත්තක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔය ආවර්තතාවකව කියන සංකල්පයක් මුලින්ම ඉදිරිපත් කරේ 18 වන සියවසේ අගභාගයේ හිටිය ඇන්තනි ලැවෝසියස් කියලා විද්‍යාඥයෙක්. මෙයා මුලින්ම ඒ කාලේ තිබ්බ මූලද්‍රව්‍ය ටික කියන්නේ ඒ කාලේ වෙනකොට මෙච්චර මූලද්‍රව්‍ය ප්‍රමාණයක් හොයාගෙන තිබෙන්නේ නැතුව ඇති. ඒකට ඒ කාලේ තිබ්බ මූලද්‍රව්‍ය ටික මෙයා වෙන් කරා ලෝහ කියලයි අලෝහ කියලයි. හරිද? ඒක තමයි පළවෙනියට මූලද්‍රව්‍ය වර්ග කරපු ක්‍රමය. ලෝහ සහ අලෝහ කියලා මූලද්‍රව්‍ය වර්ග කරා. ඊට පස්සේ 1869 දී රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව් කියලා විද්‍යාඥයෙක් හිටියා. මෙයා තමයි හරියටම මූලද්‍රව්‍ය ටික වර්ග කරන්න පටන් ගත්තේ. එතකොට මෙයා මූලද්‍රව්‍ය වර්ග කරේ මූලද්‍රව්‍යයේ තියෙන පරමාණු ස්කන්ධයන්. හරිද? එතකොට හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් ඔය මූලද්‍රව්‍ය ටික පරමාණු ස්කන්ධයන්ව පිළිවෙලට වර්ග කරගෙන ගියා. එතකොට ඒ කාලේ තිබ්බ මූලද්‍රව්‍ය ටික මෙයා වර්ග කරලා ඉවර කරා. හැබැයි ඔයාලා දැකලා තියෙනවනේ ඕ ආවර්තතා වගුවේ කොටු පෙළි තියෙනවා. එතකොට එයා ඒ වර්ග කරපු මූලද්‍රව්‍ය ටික වර්ග කරලා ඉවර වෙලා එයාගෙන් ඉතුරු වෙච්ච තව කොටු ටිකක් තියෙනවනේ. ඒ ටික හැමම ඉතුරු කරා. ඊට පස්සේ ඒ වගේම ඒ ඉතුරු වෙච්ච කොටු වලට මෙයා ಗುಣ මෙන්න මේ විදිහට එන්න කියලා අනාවැකි දුන්නා. ඒ අනාවැකි ඒ විදිහටම හරිත් ගියා පස්සේ මූලද්‍රව්‍ය ටික හොයාගත්තට පස්සේ. හරිද? ඒ හින්දා ආවර්තතාවකගේ පියා කියලා හඳුන්වනවා රුසියානු ජාතික දිමිත්‍රි මෙන්ඩලීව්. හරිද? ඊට පස්සේ දැන් විද්‍යාව 18 වෙනි සියවසේ අගභාගයේ ඊට පස්සේ 1869 ඊට පස්සේ 19 වෙනි සියවසට ආවා. ඔය 19 වෙනි සියවසේ කියන විද්‍යාව දියුණු වෙනවනේ කියන්නේ. දැන් අද වර්තමානයේ තියෙන විද්‍යාව නෙමෙයි හෙට අනාගතයේ තියෙන. විද්‍යාව එන්න දියුණු වෙන සංකල්පයන්නේ. එතකොට ඒ වගේ 19 වෙනි සියවසට එනකොට හිටියා මෝස්ලි කියලා විද්‍යාඥයෙක්. ඒ මෝස්ලි කියන විද්‍යාඥයා පරමාණුක ස්කන්ධය අනුව නෙමෙයි අපිට මේක වර්ග කරන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය අනුව කියලා මෙයා හොයාගත්තා. ඒ අනුව ඊට පස්සේ ආවර්තතාවකව සැකසුණා පරමාණු ක්‍රමාංකය අනුව වර්ග කරන්න. එතකොට වර්තමානයේ තියෙන ආවර්තතාවක කියන නූතන ආවර්තතාවක වර්ග කරලා තින්නේ පරමාණු ස්කන්ධය අනුව නෙමෙයි පරමාණු ක්‍රමාංකය අනුව. එතකොට දැනට ලෝකේ හොයාගෙන තියෙනවා මූලද්‍රව්‍ය 118ක්. බලන්න ආවර්තතාවකගේ සම්පූර්ණ මූලද්‍රව්‍ය 118ම තියෙනවා. ඒ 118 වර්ග කරලා තියෙන්නේ ඔන්න ඔය පරමාණු ක්‍රමාංකය කියන එක අනුව. තේරුණාද? එතකොට ඔයාලට මූලද්‍රව්‍ය 118ක් ඉගෙන ගන්න නැහැනේ. ඔයාලට තියෙන මූලද්‍රව්‍ය 20ක් විතරයි. ඒ ලෙවල් වලට ගියාට පස්සෙත් ඔය මූලද්‍රව්‍ය 118ම ඉගෙන ගන්න නැහැ. එතකොටත් තියෙන මූලද්‍රව්‍ය 50 ගාණක් හරි 60 ගාණක්. මේ වගේ සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඔන්න ඕක තමයි ආවර්තතාවකගේ ඉතිහාසය. ඕවත් ඉගෙන ගන්න දැන් ඔයාලා ආවර්තතාවක දැන් ඉන්න ගුරුවරු කියන ආවර්තතාවක ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ආවර්තතාවක කියන්නේ මේකට මෙන්න මෙහෙම කොටු 20ක් ගන්නවා. ඒක හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් කියලා ගන්නවා. ඔච්චරයිනේ. ඉතින් උතරින් එහාට දෙයක් කියන්නේ නැහැනේ. හැබැයි එහෙම ඉගෙන ගන්න නැතුව ඕක ඉතිහාසය මොකද්ද? කොහොමද ඕක ආවේ? කොහොමද ඕක හැදුනේ කියලා ඉගෙන ගත්තොත් අන්න ඒකේ පොඩි රහක් තියෙනවනේ. එතකොට පොඩ්ඩක් ඔයාලගේ ඔළුව වලට යනවත් ඉතින් වැඩි. ඒ හින්දා තමයි මම ආවර්තතාවකගේ ඉතිහාසයෙන්ම ආවර්තතාවක කියන සංකල්පේ පටන් ගත්තේ කොහොමද කියන එක හඳුන්වන්නේ. ඕක තමයි ඉතින් ආවර්තතාවකගේ ඉතිහාසය කියන්නේ.